ඔයාලා දන්නවද ඇයි ඔයාලගේ අතේ සල්ලි නැත්තේ කියලා? ඔයාලගේ අතේ සල්ලි රැඳෙන්නේ නැත්තේ ඇයි කියලා දන්නවද? ජීවිතේ ෆයිනෑන්ෂියල් පැත්තෙන් ස්ට්‍රෝං වෙන්න බැරියයි කියලා දන්නවද? ඒක අපේ වැරද්දක්. අපිට ඒක හදාගන්න පුළුවන්. මම දකින එක දෙයක් තමයි අපේ ලංකාවේ මිනිස්සුන්ට ජීවිතේ වියදම් පැත්ත අනවශ්‍ය වියදම් වැඩි. ඒ කියන්නේ අපිට අවශ්‍ය වියදනුයි අනවශ්‍ය වියදනුයි ගොඩක් තියෙනවනේ. එහෙනම් මේ අවශ්‍යතාවයයි අත්‍යවශ්‍යතාවයයි දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි අවශ්‍ය දෙයට නෙමෙයි වියදම් කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේවට. ඒ හින්දා අපේ මිනිස්සු එහෙම නෙමෙයි. අපේ අත්‍යවශ්‍ය දේවල් වලට නෙමෙයි මිනිස්සු වියදම් කරන්නේ. මිනිස්සු වියදම් කරන සල්ලි මිනිස්සු අද මේ ලෝකේ හැදිලා තියෙන්නේ අපි සෝෂලයිස් වෙන්න ඕන, අපි හොඳට කන්න ඕන, අපි එන්ජොයි කරන්න ඕන, අද හම්බ කරන සල්ලි අද කන්න ඕන, කාලා ඉවර කරන්න ඕන. එහෙම ලයිෆ් එකක් තමයි මිනිස්සු අද ගෙනියන්නේ. ඒක තමයි මේ තුන්වෙනි ලෝකේ දියුණු වෙමින් පවතින රටවල මිනිස්සුන්ගේ තියෙන ෆේලියර් එක. මිනිස්සු කවදාවත් හිතන්නේ නැහැ තමුන් ෆයිනෑන්ෂියල් පැත්තෙන් ස්ට්‍රෝං නාට පස්සේ තමුන්ගේ ලයිෆ් එක කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගෙනියන්න පුළුවන් කියන දේ. තමුන්ගේ කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගෙනියන්න නම් ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං වෙන්න ඕන. ඒක ස්ට්‍රෝං නොවි අපි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හදද්දී අපි ගොඩක් ෆේලියර්ස් වලට වැටෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මොකද මම දකින්න එක දෙයක් තමයි අනවශ්‍ය වියදම් වල අංක එක තමයි මේ ෆන්ක්ෂන්. බර්ත්ඩේ පාටිස් ගන්නවා, එතකොට වෙන ෆන්ක්ෂන් ගන්නවා, එතකොට වෙඩින් පාටිස් ගන්නවා. ඇත්තටම මම දකින්න එක දෙයක් මම වැරදුව තේරුම් ගන්න එපා. මම කිසි කෙනෙකුට අපහාසයක් අවමානයක් නින්දාවක් කරන්නවත් ඕගොල්ලන්ගේ අදහස් වලට අවමන් කරන්නවත් නෙමෙයි මම කියන්නේ. මට මේ හිතෙන පෞද්ගලික දේ තමයි මම කියන්නේ. මම දැන් මේක හරි නම් විතරක් ඕගොල්ලෝ බාර ගන්න. මොකද මම දකින්න දෙයක් තමයි මිනිස්සු මේ ෆන්ක්ෂන් වලට අනවශ්‍ය වියදම් කරනවා. පාටිස් වලට අනවශ්‍ය වියදම් කරනවා. තමුන්ගේ ගෙදර තියෙන අගහිඟකම් අඩුපාඩුකම් ගැන හිතන්නේ නැතුව ෆන්ක්ෂන් වලට 100ට 10 15 පොලියට අරගෙන ජීවිතේ ඒවා සමරනවා. දැන් වෙඩින් එකක් වුණත් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔයාලා ලක්ෂ කීයක් වියදම් කරනවද වෙඩින් එකකට කියලා? සමහර මිනිස්සු ලක්ෂ 40 50 වෙඩින් එකකට වියදම් කරනවා. මම කියන්නේ ඒක වැරදි කියලා. මොකද තමුන්ගේ තියෙන පර්සනල් තමුන්ගේ තියෙන පෞද්ගලික සල්ලි ප්‍රමාණය වියදම් කරන්න තමුන්ට අයිතියක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ කියන්නේ ඔයාට කෝටි ගාණක් තියෙනවා නම් ඒක වියදම් කරාට කමක් නැහැ. ඒ කියන්නේ තමුන්ගේ ස්ටේටස් මේන්ටේන් කරන්න මම ලොකු තැනක ඉන්නේ කියලා කියන්න සල්ලි ටික වියදම් කරාට කමක් නැහැ. ගොඩාක් මිනිස්සු වෙඩින් ගන්න තමුන්ගේ තත්ත්වෙ වෙන්නන්න. මම දකින්න දෙයක් තමයි තමුන් හරි හයි ක්ලාස් අපි වෙඩින් එකට සෙකන්ඩ් වෙන්නේ නැහැ. අපි අරයාගේ වෙඩින් එකට වැඩිය ඉහළින් ගන්න ඕන. එයා 5 ස්ටාර් ගත්තා නම් ඊට වැඩිය ස්ටාර් එක අපි වෙඩින් එක ගන්න ඕන කියන මතය තමයි හිතන්නේ. අර නිකන් පහත් මේ මහ බොළඳ සිතුවිලි තියෙන මිනිස්සු ඉන්නවා අපේ රටේ. ඒ එහෙම නෙමෙයි හිතන්න ඕනේ. ඔයාලට සල්ලි තියෙන මිනිස්සු ඉදින් ඒ ලොකුවට වෙඩින් ගත්තට ඒවා කෙරුවට කමක් නැහැ. හැබැයි සල්ලි නැති මිනිස්සු 100ට 10 පොලියට අරගෙන තියෙන ඉඩම් කෑල්ලක් විකුණලා කනේ කරේ රත්තරන් බඩු ටික විකුණලා වෙඩින් ගන්න එපා. මොකද ඔය දෙගොල්ලන්ගම කතා වෙලා එක දවසක වෙඩින් එක අරගෙන සුළුවට වෙඩින් එක අරගෙන අර තියෙන සල්ලි වලින් තමුන්ගේ දරුවට රත්තරන් බඩුවක් හදලා තියන්නට කමක් නැහැ. මගේ මතේ ඒක. ඉතින් ලක්ෂ 40ක් 50ක් 60ක් සමහර ලක්ෂ 100 වියදම් කරන වෙඩිනුත් අපේ රටේ තියෙනවා. ලක්ෂ 60ක් 70ක් වෙඩින් එකකට වියදම් කරනවා. කෑම ප්ලේට් එක බලන්නකො කොච්චර වෙඩින් වලට වියදම් කරනවද කියලා. ඉතින් මම කියන්නේ ඒ වගේ අනවශ්‍ය ෆන්ක්ෂන් ගන්න එපා. තේරුමක් නැහැ. මොකද ඔයාලා ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං වුණාට පස්සේ ඔයාලා හැමදාම කියන වගේ තමයි ඔයාලගේ ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං වුණාට පස්සේ ඔයාගේ තියෙන පොකට් එකේ අතිරික්තයෙන් ඔයා සමරන්න. ඔයා සෝෂලයිස් වෙන්න, ෆන්ක්ෂන් වලට යන්න, ගිහිල්ලා ඔයා විනෝද වෙන්න. හැබැයි ඔයාගේ සල්ලි වලින්, හැබැයි ඔයා අනුන්ගේ සල්ලි වලින් ඔය තියෙන පාටිස් සමරන්න යන්න එපා. ඒක ඔයාගේ ෆේලියර් එකට පළවෙනිම කාරණාවක් වෙනවා. ඉතින් ජීවිතයේ ඉදිරියට යන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං වෙන්න ඕන. ඒකට ඔයා සල්ලි ඉතිරි කරන්න ඕන. අනවශ්‍ය වියදම් අඩු කරගන්න. ඔයා පොඩ්ඩක් ඉවසලා පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. ජීවිතේ හැමදාම අපිට අමාරු කාලයක් එන්නේ නැහැ. මේ අමාරු කාලේ පොඩ්ඩක් රැකගෙන ඉන්න. ඒක පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. ජීවිතේ අපිට අමාරු කාලවල වලදී අපි ණය වුණොත් අපිට ඒක ගෙවා ගන්න විදිහක් නැහැ. දැන් ඔයාලා නිකන් හිතලා බලන්න ඔයාලගේ දුවගේ පුතාගේ වෙඩින් එකට ඔයාලා ලක්ෂ 50 60 70 80 වියදම් කරනවා. ඒකෙන් 150ක් පොලියට ගන්නවා. තව 10ක් විතර වගේ රත්තරන් බඩු ගත්තිලා ගන්නවා. තව තියෙන ස්ථාවර තැන්පතු වලින් ගන්නවා. මගේ ඉන්න එකම දරුවයි මට මේක කරන්න ඕන. මම මගේ ගමටම 7 දවසක් මගුල් කාලා කන්න ඕනේ කියලා අර ණය වෙලා ඒ සල්ලි ටික වියදම් කරලා වෙඩින් එක ගන්නවා. එහෙම කරන්න එපා. මොකද
දරුවගේ අනාගතය හදන්න නම් දරුවගේ පොතකට සල්ලි ටිකක් දාලා දෙන්න, රත්තරන් බඩුවක් හදලා දෙන්න, අනවශ්‍ය විදිහට වියදම් කරලා ලොකු ලයිට් ගහලා තොරන් ගහලා වෙඩින් අරගත්තට වැඩක් නැහැ. තමුන්ගේ දරුවගේ අනාගතය සාර්ථක නැත්තම්, ඒ කියන්නේ අපි වෙඩින් එක අරගෙන පහුවදා උදේට පොලිකාරයා ගේ මිදුලේ හිටගෙන ඉන්නවා නම් අපි එතන අසාර්ථකයි කියලා මට හිතෙන්නේ. අපි එතන ෆේල් වෙලා, අපි සමරලා නෙමෙයි ෆේල් වෙලා. ඒ කියන්නේ අවුරුද්දක් ගියාට පස්සේ බැංකු පොලිය උගස් තියපු ඉඩමේ වාරිකය ගෙවා ගන්න බැයි නම් අපි ඒක ෆේල් වෙලා. වෙඩින් එකෙන් පස්සේ පොලිකාරයා මිදුලේ හිටගෙන ඉන්නවා නම් අපි ඒක ෆේල් වෙලා. අරගත්තු තියෙන අවුරුදු ගාණක් හම්බ කරගත්තු තමුන්ගේ ඉඩමෙන් කෑල්ලක් විකුණලා ඒ කෑල්ල නැති වෙනවා නම් අපි ෆේල් වෙලා. ඇයි අපි ෆේලියර්ස්ලා විදියට ජීවිතේ ගෙනියන්නේ? අපි එහෙම ෆේලියර්ස්ලා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ජීවිතේ අපි ඉස්සරලා සල්ලි හම්බ කරලා ඉමු. සල්ලි තියෙන මිනිස්සු වියදම් කරන එක ඇත්ත. ඔය මට හිතෙන්නේ අපේ රටේ අංක එකේම හැමදාම කියන වගේ පුහු මාන්නේ වැඩි අපේ මිනිස්සුන්ට. ඔය බොරු මාන්නේ ඔය සඳලු තලින් බිමට බැහැලා ජීවිතේ මහ පොළොවේ පය ගහලා අඩියක් තියලා ජීවත් වෙන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි. ජීවිතේ ඔය ඕගොල්ලෝ ඔය උඩ ඉන්න තාක්කාලයකට ඔයාලගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න බෑ. ඒ ජයග්‍රහණය කරන්න බැරි වෙන හේතුව තමයි ඔයාලා අනවශ්‍ය වියදම් කරනවා, අනවශ්‍ය දේවල් කරනවා. ඒ කරන්නේ ලෝකෙට පේන්න. එහා ගෙදර මිනිස්සයා වෙඩින් එක ගත්තේ කෑම ප්ලේට් එක රුපියල් 2000කට නම් ඔයාගේ කෑම ප්ලේට් එක 4000ක් වෙන්න ඕන. එහෙම නැත්නම් ස්ටේටස් මේන්ටේන් කරන්න බැයිලු. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ස්ටේටස් මේන්ටේන් කරන්න නම් අල්ලපු ගෙදරට වැඩිය ලොකු ප්ලේට් එක ගාන වැඩි කරන්න ඕන. එයා මේ ළඟ හොටෙල් එක ගත්තා නම් එයා ඔයා 5 ස්ටාර් හොටෙල් එක වෙඩින් එක ගන්න ඕන. එතකොට යන වියදම වැඩි. හැබැයි ඔයා ණයට හොයලා හරි තමයි ඔය වෙඩින් එක ගන්නෙ. ඉතින් ඒ හින්දා සල්ලි තියෙනවා නම් කමක් නැහැ. මං හිතන්නේ සල්ලි තිබුණා වුණත් අනවශ්‍ය වියදම් කරන්න එපා. ඒ සල්ලි ඉතුරු කරලා දරුවෙගේ පොතකට දාලා දෙන්න. ඔය දෙන්නගේ වෙඩින් එක රෙජිස්ටර් කරලා එක දවසේ වෙඩින් එකක් ගන්න. ඔය හෝම් කමින් එකයි අරකයි මේකයි කියලා දවස් දෙක තුන වියදම් කරලා ලක්ෂ 70ක් 80ක් ඕකට වියදම් කරලා යට කරන සල්ලි වලින් පවුන් දෙක තුනක් දරුවට හදලා දෙන්න. දරුවට ඉන්න ගෙයක් දොරක් මේ හදලා දෙන්න වැඩිපුර. ඒවා තමයි අපේ දියුණුවේ මේ පහත් එක. දියුණු වෙන මිනිස්සු එහෙම තමයි කරන්නේ. හැබැයි අපේ මිනිස්සු එහෙම නෙමෙයිනේ. අපේ මිනිස්සු කන තරමක් ණයට කන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නේ මේ අපිත් ෆයිනෑන්ෂියල් මේ පැත්තේ වැඩ කරනවා දන්නේ මේ මිනිස්සු මේ පොලියට අරගෙන තමයි වෙඩින් මේ බර්ත්ඩේ පාටියක් ගන්නෙ. පොලියට අරගෙන මේ මිනිස්සු මේ ණයට බැංකුව වලින් මේ ණයට අරගෙන තමයි බර්ත්ඩේ පාටි ගන්නෙ. අන්තිමට පාටි වුණාට පස්සේ ඒ සල්ලි ගෙවා ගන්න විදියක් නැහැ. මිනිස්සු අසරණයි. මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සු ඇයි තමුන්ට ගෙවා ගන්න බැරි ණය ගන්නේ? තමුන්ට ගෙවා ගන්න බැරි ණය ගන්න තමුන්ට පුළුවන් විදිහට ඇයි වැඩ කරන්නේ නැත්තේ? තමුන්ට හැකි පමණින් වැඩ කරන්න. තමුන්ට පුළුවන් විදිහට වියදම් කරන්න. අනවශ්‍ය සල්ලි වියදම් කරලා ජීවිතේ ජයග්‍රහණය කරන්න බෑ. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලි ඉතුරු කරන්න. දැන් අපි හැමදාම ලෝකෙට පේන්නනේ ජීවත් වෙන්නේ. අපේ මිනිස්සු ලෝකෙට පේන්න ජීවත් වෙන්නේ. තමුන්ට පේන්න නෙමෙයි ජීවත් වෙන්නේ ලෝකෙට පේන්න. ඒ කියන්නේ ලෝකෙට තමයි ස්ටේටස් මේන්ටේන් කරලා මාන්නේ තමයි උතන මේන්ටේන් කරන්නේ. මාන්නේ ඉහරට දාගත්තට පස්සේ ඔය හැමදේම ඉවරයි. ඉන්දා ජීවිතේ මේ ජයග්‍රහණය කරන්න නම් අනවශ්‍ය වියදම් අනවශ්‍ය සිතුවිලි හිත් වලින් අයින් කරගන්න. ඉතින් ඉන්න මේ ඔය බොරු ෆන්ක්ෂන් අරගෙන ජීවිතේ ජයග්‍රහණය කරන්න හදන්න බෑ ඕගොල්ලන්ට. ණය වෙන්න එපා. මම දැකලා තියෙනවා සමහර මිනිස්සු මේ ගමේ කොඩේ වල නිකන් ඉල්ල බලන කඩේ මුදලාලිලා කියනවා මට ලක්ෂ 4-5 කඩවලට ණයයිලු. මොනවටද ණයට කාලා. ඉතින් ණයට මුළු ගන්නෙ. අර අහරින් ලාරයා ලක්ෂ 2ක් දෙන්න තියෙනවා. මෙයා ලක්ෂයක් දෙන්න දෙනවා. සමහර මේ මුදලාලිලා මම කතා කරද්දි මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා. කතා කරද්දි කියන මට අරයා ලක්ෂයක් නැහැ. මෙයා ලක්ෂයක් නැහැ. ගෙදරට ගියාම ගේ හැංගෙනවලු. සල්ලි ගේරන්නේලු. මේ ණයට කාලා. මේ කඩෙනුත් ණයට ගන්නවා. අනිත් කඩෙනුත් ණයට ගන්නවා. මුළු අවුරුද්දෙම ණයට කනවා. ඒ මදිවට වෙඩින් එකක් ගන්නවා. ඒකත් ණයට ගන්නවා. ඊට පස්සේ තියෙන මයික්‍රෝ ක්‍රෙඩිට් වලින් ඔක්කොගෙම පොලියට ගන්නවා. ඒකත් ණයට කනවා. අන්තිමට බලපුවම මේ මිනිස්සු හම්බ කරපු සල්ලියක් නැහැ. කාලා තියෙන්නේ ණයට. ඉතින් එන ජීවිතේ එහෙම හැමදාම ණයටම ජීවත් වෙන්න හදන්න එපා. මොකද මේ මිනිස්සු මේ දැන් කොච්චර සල්ලි හම්බ කරත් මිනිහා ණයයි. පවුල මොනවා ගත්තත් ණයයි. කන්න අඩුතරමේ දරුවන්ට 3 වේල කන්න දෙන්නෙත් ණය වෙලානේ. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේ මිනිස්සු දුර්ලභ? මම කියන්නේ අනවශ්‍ය වියදම් අඩු කරන්න. අනවශ්‍ය වියදම් අඩු කරලා දවසකට රුපියල් 100 ගානේ හරි ඉතුරු කරන්න. ඔයාලෙන් පොඩි උදාහරණයක් ගන්න දවසකට 100ක් පොඩි කැටයකට රුපියල් 100ක් දාගත්තොත් දවස් 10ට කීයද කියන්නකෝ රුපියල් 1000ක්නේ. ඔයා 200 ගානේ දාන්නකෝ දවසකට 500 ගානේ දාන්න දවස් 10ට
කීයද කියන්නේ 5000ක් නේ. එතකොට මාසෙට 15000ක් නේ. ඔය වගේ රුපියල් 100ක් 200ක් 500ක් දවසකට ඉතුරු කරලා ඔය ඉතුරු වෙන සල්ලි ගිහින් මාසේ අන්තිමේ තමුන්ගේ FD එකට දාන්න. බැංකු පොතක සල්ලි ටිකක් දාලා ඉතුරු කරන්න. ඔයා දවසකට මාසෙකට රුපියල් ඔය මම 500 රුපියල් 15000 දවසකට 500ක් දාගන්න පුළුවන් නම් තමුන් ඉතුරු කරනවා නම් ඒ 15000 ගිහිල්ලා බැංකු පොතක ස්ථාවර දැම්මොත් ඔයා 15000ක්. එතකොට 15000 දවස් මාස 10කට කීයද 1,50,000ක්. ඔයා මාස 10කට 1,50,000ක ස්ථාවර තැන්පතුවක් දාලා දවසකට 500 ගාන ඉතුරු කරලා. ඉතින් ඒ හින්දා ඉතිරි කිරීම පුරුදු වෙන්න. ඔය අනවශ්‍ය වියදම් ණය වෙන්න එපා. ණයට කණ්ඩ නැත්තම් බඩිකින්න ඉන්න. කණ්ඩ නැත්තම් ලුණුයි බතුයි හරි කණ්ඩ ණය වෙන්න එපා. ඒ ණය වෙලා ජීවිතේ ජයග්‍රහණය කරන්න බෑ. සමහර විට මගේ අදහස් වැරදියට තේරුම් ගන්න නම් එපා. අනේ මම මේ මිනිස්සුන්ට කැමති නම් විතරක් මගේ අයිඩියාස් ගන්න තමයි මම කියන්නේ. ඉතින් මම වැරදි දෙයක් කියනවාද දන්නේ නැහැ. ඉතින් මම වැරදියට නම් තේරුම් ගන්න එපා. මොකද මම ඉතිරි කිරීම ගැන ඔයාලගෙම හොඳට. ඉතින් ඔයාලා පොඩ්ඩක් පුළුවන් නම් ඔය අනවශ්‍ය වියදම් කරලා දවසකට අඩුම තරමේ රුපියල් 200ක් හරි කැඩයකට දාගන්න. රුපියල් 200ක් හරි 100ක් හරි කමන්නේ කැටයකට දාගන්න. ඔයාලට මං කිව්වේ මොනවද කියලා ඔයාලට තේරෙයි කවදා හරි ඔයාලට ඉතිරි කරපු දවසට 500 ගානේ දාන්න. දවසට 500 ගානේ දවස් 10ක් දැම්මොත් කීයද මං කිව්වේ 5000යි මාසෙකට 15000නේ මාස 10ට 1,50,000යි. ඔය 1,50,000 ගිහලා ස්ථාවර තැන්පතුවක් මාස 10කින් දානවා. ඔයා කවදාවත් ඉතිරි කරනවාද කියන්නකො 1,50,000. ඉතින් ඔය 1,50,000 මාස 10ට අවුරුද්දකට අවුරුදු 2ක් 3ක් විතර යද්දි ඔයාගේ බැංකු පොතේ කීයද ලක්ෂ 3ක් 4ක් ඉතුරු වෙලා අවුරුදු 4ක් විතර යද්දි ඔයා අවුරුදු 4ක් 5ක් එක දිගට ඉතිරි කරගෙන ගියොත් 500 ගානේ අවුරුදු 5ක් ඉතිරි කරගෙන යන්න ඔයාට මේ ලක්ෂ 4 5කට වැඩි මුදලක් ඔයාගේ බැංකු පොතේ ඉතුරු වෙලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද ඔයාලා කියන්නකො. ඔයාලා පාටි වලට ගියාලා අනවශ්‍ය වියදම් කරලා පොලියට අරන් වෙඩින් අරගෙන පොලියට අරන් ෆන්ක්ෂන් අරගෙන ඔයාට කවදා අවුරුදු 4 5ක් ගිහලා ආපස්සට ඇදලා බලද්දී ඔයා සම්පූර්ණ ණයකාරයෙක් විතරයි. ඔයාට ලැබිලා නැහැ. හැබැයි අර ණයට අරගෙන පොලියට අරගෙන වෙඩින් එකක් අරගද්දී වෙඩින් එකක් අරගද්දී ඔයාට ඒ වෙලාවේ පොඩි සතුටක් දැනෙයි. මම අනේ මට හරි සතුටුයි අද මං ලොකුවට මගේ පාටිය ගත්තා. ලයිට් ගොඩාක් දාලා හොඳට කන්න දුන්නා. මං කෑම වර්ග ගොඩාක් කන්න දුන්නා කියලා ඔයා ඒක සතුටු වෙයි. හැබැයි ඒ සතුට ඒ මහා ලොකු කාලයක් තියෙන්නේ නැහැ. මොකද ඔයා අවුරුදු 5ක් ගිහිල්ලා බැලුවට පස්සේ ඔයා අසරණ වෙලා නම් ඔයාගේ දේපොළ නැති වෙලා නම් ආදායම් මාර්ග නැති වෙලා නම් අඩුම තරමේ බේත් පෙත්තක් ගන්න සල්ලි නැත්තම් ඔයා ඒ විඳලා තියෙන ජීවිතේ තේරුමක් තියනවද කියන්නකෝ. ඔයා මොනවද කරලා තියෙන්නේ? අඩුම තරමේ ස්පිරිතාලයකට බේත් පෙත්තක් ගන්න ඉවත් විදිහක් නැහැ. පාමසියකට ගිහිල්ලා සල්ලි ටිකක් දීලා බේත් ටිකක් ගන්න තේ සල්ලි නැත්තම් ඔයාලා ෆේලියර්ස්ලා නේද? ඔයාලා අසාර්ථකයි නේද? එහෙම වෙන්න එපා. අද ඉඳන් කීයක් හරි ඉතුරු කරගන්න. මම මේවා කියන්නේ මට අපි මහා ලොකු මිනිස්සු නෙමෙයි. නමුත් අපි මම මේ දේ කියන්නේ මිනිස්සුන්ට යම් කිසි දෙයක් ඔලුවට අරගෙන ජීවිතේ හදාගන්න. අපි මේ සමාජයේ දකින්න වැරදි ගොඩක් දේවල් තියෙනවා. මට පුළුවන් විදිහට මම ඕගොල්ලන්ට ඒවා ඕගොල්ලන්ට සමාජයට මම ෂෙයා කරගන්නවා. කැමති කට්ටිය ගන්න අකමැති කට්ටිය අනේ මට දොස් කියන්න එපා. පොඩ්ඩක් ඒක ස්කිප් කරලා දාන්න. මේ ඉතින් මම වැරදි දෙයක් කියනවා කියලා හිතන්නේ මම වැරදි දෙයක් නෙමෙයි. සමාජයට හොඳ දෙයක් මම කියන්නේ. පුළුවන් තරම් ඉතිරි කරන්න. ජීවිතේ ජයග්‍රහණය කරන්න නම් අපි ඉතිරි කරන්න ඕන. ඉතිරි කිරීම තුළින් තමයි ජීවිතේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්.